අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි අපේ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගහන්න බැරි ඇයි කියලා තමයි අද මම මීඩියා එක හරහා අරන් ඉලා තියෙන්නේ. මේ ගුණාංගය අනිවාර්යයෙන්ම බලපානවා ක්‍රීඩකෙක් විදිහට ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්න. ඒ මොකක්ද කියලා වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ක්‍රීඩකයන්ට ඇයි ක්‍රිකට් ගහන්න බැරි කියලා තව ගොඩක් දේවල් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් දේවල් උදාහරණයක් විදිහට ගත්තොත් ඒගොල්ලන්ට සිගරට් බොන්න පුළුවන්, කොටු පයින්න පුළුවන්, රැය එළියනකම් chat කරන්න පුළුවන්, TikTok කරන්න පුළුවන්, ඒ හැමදේම කරන්න පුළුවන්, ඉන්ජර්ඩ් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් අපේ ක්‍රීඩකයන්ට. නමුත් ක්‍රිකට් විතරයි ගහන්න බැරි. පෞද්ගලිකව මගේ මතය තමයි ක්‍රීඩකයෙක් වුණාම ඒක ක්‍රිකට් වෙන්න පුළුවන්, වොලිබෝල් වෙන්න පුළුවන්, නෙට්බෝල් වෙන්න පුළුවන්. ඔයා කරන ක්‍රීඩාව මත අනිවාර්යයෙන්ම අධ්‍යාපන සුසුකම් තිබිය යුතුමයි. මම පෞද්ගලික හිතන කාරණයක් තමයි අපේ ලංකාවේ ක්‍රීඩකයන්ට බහුතරයක් සාමාන්‍ය පෙළ ලියලා ඇති. නමුත් ගණන් ෆේල් ඇති, ඉංග්‍රීසි ෆේල් ඇති. අනිවාර්යයෙන්ම 70%ක් 75%කගේම සාමාන්‍ය පෙළ රිසල්ට් O level fail. කවුරු හරි ඉන්සයිඩ් ඩීටේල්ස් දන්නවනම් අනිවාර්යයෙන් පල්ල කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා යන්න. 80% ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය පෙළ ෆේල්. ක්‍රීඩකයෙක් වුණාම අනිවාර්යයෙන්ම අධ්‍යාපන සුසුකම් අනිවාර්යෙන් වැදගත් වෙනවා. අධ්‍යාපන සුසුකම් මත තමයි තීරණය කරන්නේ ඉවසීම, ඊට අමතරව ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්නේ කොහොමද, ඩිසිෂන් මේකින්, ඊට අමතරව ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඒ වගේ සියල්ලක්ම අපිට අධ්‍යාපන ක්‍රමයේ යටතේ ලබා ගන්න පුළුවන්. ක්‍රීඩාවට තියෙන දක්ෂතාවය වගේම අධ්‍යාපනයත් අනිවාර්යයෙන් වැදගත්. ක්‍රීඩකයෙක්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් වෙන්න. උදාහරණයක් ගත්තොත් ඕගොල්ලෝ බලන්න ඔය ආෆ්ටර් මැච් ප්‍රසන්ටේෂන් වල ගොඩක් කට්ටිය කතා කරන්නේ සිංහලෙන්. නමුත් ඉන්දියාවත් එක්ක කම්පෙයාර් කරද්දී හැමෝටම ඉංග්‍රීසි පුළුවන්. ඉංග්‍රීසි කියන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් භාෂාවක්. මං හිතන්නේ ඉංග්‍රීසි අවුරුදු දෙකක් ඔයා ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් විදියට සේවය කරනවා නම්, ක්‍රිකට් ගහනවා නම්, වෙන ක්‍රීඩාවක් කරනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ලොකු අමාරුවක් කියලා. ලැන්ග්වේජ් එක වගේම අපි ක්‍රීඩාවත් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒතකොට තමයි ක්‍රීඩකයෙක් වුණාම අපිට කොන්ද කිලින් තියාගෙන ක්‍රීඩා කරන්න පුළුවන් හැකියාව හම්බ වෙන්නේ. ඒක තමයි මම අදහස් කරුවේ ක්‍රීඩාව වගේම අධ්‍යාපන සුසුකම් පව වැදගත් වෙනවා. මම අර කලින් කිව්වා වගේ අපිට ඉවසීමේ ගුණාංගය වැඩි වෙනවා. තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තරඟයක් වෙනස් කරන්න බලපානවා. මං කියන්නේ ඔයාගේ දුව පුතා කවදා හරි යම්කිසි දවසක මේ ක්‍රීඩාවට එන්න ඉන්නවා නම් ඒක ක්‍රිකට් වෙන්න පුළුවන්, රගර් වෙන්න පුළුවන්, වොලිබෝල් වෙන්න පුළුවන්, නෙට්බෝල් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඔයාගේ දුව පුතාට හොදට උගන්වන්න. සාමාන්‍ය පෙළ ලියන්න කියන්න, සාමාන්‍ය පෙළ ගණන් ඉංග්‍රීසි අනිවාර්යෙන් පාස් වෙන්න කියන්න. ඊටත් අමතරව A level ලියන්න කියන්න, A level ආර්ට් හරි කමන්නේ කරන්න කියන්න. ඒ අතර ක්‍රීඩාවත් කරන්න. ඔයා ක්‍රීඩාවට ආස නම් අධ්‍යාපනය කරන ගමන්ම ක්‍රිකට් ගහන්න අනිවාර්යයෙන්ම ඔයාට හොඳට පීඩනවා. ඒ දේවල් අධ්‍යාපනය ඔයා හරියට හැදෑරුවොත් ඕගොල්ලෝ කරන දේවල් පවා හරියට පීඩනවා. ලංකාවේ ක්‍රීඩකයන්ට වෙලා තියෙන්නේ ක්‍රිකට් ගහනවා විතරයි, අධ්‍යාපනයට මුල් තැනක් දෙන්නේ නැහැ. ඊට පස්සේ මැච් ඉවරලා කන්ෆරන්ස් වලට ගියාම තැනට සුසු කතාව කරන්න දන්නේ නැහැ. ඊටත් අමතරව අහන ප්‍රශ්න මේ උත්තර දෙන්නේ සුද්දෙක් ප්‍රශ්නයක් ආපුවාම වෙන දේවල් කියනවා. ඒ නිසා මම නැවත වතාවක් කියන්නේ ඔයාගේ දුව පුතා ක්‍රීඩාවක් කරන්න ආස නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබා දෙන්න හරියට. ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ අපේ ක්‍රීඩකයන්ගේ අධ්‍යාපන මට්ටම දුර්වලයි. ඒ දුර්වල වීම නිසා තමයි අපේ ක්‍රිකට් ටීම් එක හරිතන හරි තීරණ ගන්න නැත්තේ. අද සංගක්කාරලා කොහෙද ඉන්නේ? ඉන්න පුළුවන් සුපිරි තැන් වල තමයි ඉන්නේ. ඊට හේතුව තමයි සංගක්කාර කියන්නේ ලෝය කෙනෙක්. අද මහිර ජයවර්ධන කොහෙද ඉන්නේ? මුම්බයි ඉන්දියන්ස් කෝච්. අද රොෂාන් මහනාමලා කොහෙද ඉන්නේ? කුමාර ධර්මසේනලා කොහෙද ඉන්නේ? ඒගොල්ලන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් පොඩ්ඩක් හොයලා බලන්න. කවුද හරි ඕගොල්ලන්ට ක්‍රීඩාව ඉවර වුණාට පස්සේ රිටයර්ඩ් වුණාට පස්සේ හොඳ තැනකට යන්න පුළුවන්, හොඳ සැලරියක් ගන්න පුළුවන්, හොඳ ටීම් එකක කෝච් කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි ක්‍රීඩාව වගේම අධ්‍යාපන සුසුකමත් වැදගත්. මම ආයෙ කියන්නේ ක්‍රීඩකයන්ට පුළුවන් නම් ඉගෙන ගනිලා. ඒතර තමයි අපේ ටීම් එකට උනත් හරියන්නේ. ඔහේ එනවා පිස්සු වගේ ගහනවා. එක පිට 4-2ක් ගහලා බෝලර්ස්ව මරන් කන්න ඊළඟ බෝලට 6ක් ගහනවා. කැච්චයක් දීලා ගෙදර එනවා. ඔළුව වලවන. මෝඩ හුකන්නේ.